නන්දිමිත්‍ර යෝධයා. එලාර රජුගේ සේනාවේ සිටි මිත්ත නම් සේනවියාගේ නැගණියගේ පුත්‍රයා නන්දිමිත්‍ර නම් වුණා. නන්දිමිත්‍ර කුඩාවදියේදී මව්පියන්ගේ වැඩවලට බාධා කළා. එම නිසා මෙම කුඩා දරුවාව ගෙදර ඇඹරුම් ගලේ බැද ඔහුගේ මව්පියන් රාජකාරී වැඩවලට ගියා. එලෙස සිය රාජකාරී සඳහා පිටත් වුණු ඔවුන් එම වැඩවල නිරත වෙමින් සිටියේදී දුටු දර්ශනයකින් පුදුමයටපත් වුණා. එහිදී ඔවුන් දුටුවේ ඇඹරුම් ගලත් ඇදගෙන කුඹුරට පැමිණි සිටින නන්දිමිත්‍ර ලදරුවයි. එලෙස කුඩා කලම සිය කාය ශක්තිය පෙන්වූ නන්දිමිත්‍ර ගැටවරාවදියේ ගමේ මිනිසුන්ව මවිතයට පත් කළේ ගැලවීමට අපහසු උණ පඳුරක් තනියම ගලවා ඉවත් කිරීමෙන්. පසු කලයක නන්දිමිත්‍ර අනුරාධපුරයට ගොස් මිත්ත සෙනවියාට සේවය කරන්නට වුණා. එම අවදියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට එලාරගේ ජනතාව කළ අකටයුතුකම් දුටු නන්දිමිත්‍ර රාත්‍රී කාලයේදී ගොස් එලාරගේ පිරිස විනාශයට පත් කළා. දිනෙන් දින සිය පිරිස අඩුවන ආකාරයේ දුටු එලාර රජු ඒ පිළිබඳව සොයා බලන ලෙස නියම කළා. එලෙස එලාර රජු ලබා දුන් අණ පිළිබඳව ආරංචි වුණු නන්දිමිත්‍ර අනුරාධපුරයේ සිටීම අවදානම් නිසා මාගම රාජධානිය වෙත පලා ගියා. ඉන්පසුව කාවන්තිස්ස රජු හමු වුණු නන්දිමිත්‍ර අනුරාධපුරයේ විනාශය පිළිබඳව පවසා සිටියා. ඒ ඇසූ රජතුමා නන්දිමිත්‍රට කඩුවක් මුවහත් කිරීමට දුන්නේ ඔහුගේ හැකියාව මැන බලන අරමුණෙන්. එම අවස්ථාවේදී පර්වතයක් කපා යන සේය මුවහත් කළ නන්දිමිත්‍ර රජුගේ ප්‍රසාදයට ලක් වුණා. ඒ අනුව කාවන්තිස්ස රජුගේ සේනාවට නන්දිමිත්‍රව බඳවා ගනු ලැබුවා. එක් අවස්ථාවක දසමහා යෝධයන්ගේ ශක්තිය පරීක්ෂා කිරීමේ අරමුණෙන් කාවන්තිස්ස රජු කඩොල් ඇතුට රාපොවා මත් කර කෝප ගන්වා දසමහා යෝධයන් සිටින අයිසව්වට පිටත් කර හැර තිබේ. තමන් දෙසට පැමිණි කඩොල් ඇතුව දල දෙකෙන් අල්ලා බිම හිඳුවීමට නන්දිමිත්‍ර යෝධයාට හැකි වී තිබෙනවා. මෙය තමාට කරන ලද අපහසයක් කියා සිතූ කඩොල් ඇතා එතෙන් සිට නන්දිමිත්‍ර සමග වෛරයක් බැඳගත් අතර නන්දිමිත්‍ර නැවත මුණ ගැසූ අවස්ථාවක පහර දීම සඳහා කඩොල් ඇතා විසින් පොල් ගෙඩියක් නිතරම සගවාගෙන සිටි බවද සඳහන් වේ. විජිතපුර සටන අවස්ථාවේ කඩොල් ඇතා සිය දලින් ඇන තාප්පයක් බිම පෙරළුව අතර එම ප්‍රාකාරය ඇතා පිටට වැටෙන්නට යන අවස්ථාවේ නන්දිමිත්‍ර කඩොල් ඇතා ඉදිරියට ගොස් තාප්පය කඩොල් ඇතා මතට වැටීම සිය දෑතින් බලකා ඇතා බේරාගත් බව සඳහන් වේ. එම අවස්ථාවේ මෙතෙක්කල් නන්දිමිත්‍රට පහර දීමට බලා සිටි ඇතා වෛරය අතහැර දමා කඩොල් ඇතා නන්දිමිත්‍රට තමාගී පිටට නගින්නට ඉඩ දුන් බව සඳහන් වේ. දුටුගැමුණු රජතුමා එලාර සමග කළ විජිතපුර සටනේදී විශාල මෙහෙයක් නන්දිමිත්‍ර යෝධයා විසින් කරනු ලැබුවා. නන්දිමිත්‍ර යෝධයාට යුද ජයග්‍රහණයෙන් පසුව දැදුරු ඔයාසල ගම්වරයක්ද වස්තුද දුටුගැමුණු රජතුමා ප්‍රදාන කළ බව සඳහන් වේ. ඔහු සිය අවසාන කාලයේ එම ප්‍රදේශයේ ගත කළ බව වංශ කතාවල සඳහන් වෙනවා.